ජනප්‍රිය සිනමා නළු හේමාල් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීරැපයක් මත නිදහස් කර තිබෙනවා. වැල්ලවත්ත හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේ පිහිටි සිනමාහල ඉදිරිපිටදී 2026 1/8 වැනි දින පැවති චිත්‍රපට මුහුරත් උළෙලකට සහභාගී වූ හේමාල් රණසිංහ අවසානයේ එම උළෙලට සහභාගී වූ මාධ්‍යවේදියෙකුට පහරදීමක් සිදු කළ බවට ලද පැමිණිල්ලක් අනුව වැල්ලවත්ත පොලිස් ස්ථානයෙන් අදාළ රංගන ශිල්පියා 2026 2/3 වැනි දින එනම් අද දින අත්අඩංගුවට ගෙන තිබුණා. අදාළ සැකකරුට අවස්ථා කිහිපයකදීම පොලිසිය වෙත ඉදිරිපත් වීමට දැනුම් දුන්නද නොපැමිණ සිට ඇති අතර 2026 2/3 වැනි දින නීතිඥයෙකු මාර්ගයෙන් සැකකරු පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමේදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. කෙසේ නමුත් මේ වන විට වාර්තා වන පරිදි අදාළ මාධ්‍යවේදියා විසින් හේමාල් රඟපෑ චිත්‍රපටයක පසුබෑම ගැන සම්බන්ධයෙන් කළ වාර්තාවක් මෙම පහරදීමට හේතු වී තිබෙනවා.